දඹුල්ලේ මහා පර්වතය දෙස බලාගෙන සිසිල් සුලගත් එක්ක හිතට මහා පුදුම සැහැල්ලුවක් දැනෙන තැනක ඔබ කවදා හරි ඇවිදලා තියෙනවද? අපි හැමෝම දන්නවා සෝමාවතී තියෙන්නේ පොළොන්නරුවේ කියලා. හැබැයි දඹුල්ලේ පිහිටි මේ සෝමාවතී පින්බිම ගැන ඔබ අහලා තියෙන විස්තර මොනවද? මෙතනදී දකින්න ලැබෙන ඒ රන්වන් පැහැති සුවිසල් චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ ඒ අවට තියෙන නිසල බව ඇත්තටම ඔබේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම නිවා දාන්න සමත්. අද ජයලංකා ජර්නි තුලින් අපි යන්නේ දඹුල්ලේ පිහිටි මේ අසිරිමත් සෝමාවතී පුදබිමේ සැඟවුණු සුන්දරත්වය සහ එහි ඇති ආගමික වටිනාකම සොයාගෙනයි. ආයුබෝවන් කියලා පිළිගන්නවා ජයලංකා ජර්නි අපේ YouTube channel එකට. ඔබ අවට තියෙන ඔබ නොදන්න තැන් සහ දන්න තැන්වල නොදන්න විස්තර සොයා යන අපේ සෞන්දර්ය චාරිකාවේ අද නැවතුම දඹුල්ලේ සෝමාවතී පුදබිම. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන පාරේ ඉඳලා බොහොම පොඩි දුරකින් පිහිටි මේ පින්බිම දඹුල්ලට එන ඕනෑම කෙනෙක් අනිවාර්යෙන්ම නැරඹිය යුතු තැනක්. ඉතින් මේ ගමනේ විස්තර දැනගන්න කලින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. එහෙනම් අපි යමු සෝමාවතී සෑය වඳින්න. දඹුල්ල නගරේ ඉඳලා කුරුණෑගල දෙසට කිලෝමීටර් 2ක් වගේ යද්දී අපිට හමු වෙනවා ඉබ්බන් කටුව හන්දිය. එතනින් දකුණට හැරිලා ටික දුරක් යද්දී මේ පින්බිම හමු වෙනවා. ඔබ මෙතනට එන පාරේදී දකින්න ලැබෙනවා ඉබ්බන් කටුව මහා ශිලා සොහොන් බිම. ඒ කියන්නේ අපේ ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගයට නෑකම් කියන තැනක්. විහාරයට ඇතුළු වෙද්දීම අපිට පේන්නේ හරීම පිරිසිදු සංසුන් වටපිටාවක්. මුළු මළුව පුරාම සුදු වැලි අතුරලා තියෙනවා. අවට තියෙන ලොකු ගස් නිසා මුළු විහාරයම තියෙන්නේ හරිම සිසිල්ව. මෙතන තියෙන විශේෂත්වය තමයි දඹුල්ලේ ලෙන් විහාරය වගේ හරිම කාර්යබහුල නැහැ. ඒ නිසා හිතට නිදහසේ වන්දනාමාන කරන්න කැමති කෙනෙකුට මේක පාරාදීසයක් වගේ. පියගෙටපෙළ නැගලා චෛත්‍ය මළුවට යද්දී දඹුල්ලේ කඳුපන්තිය ඈතින් පෙනෙන විදිහ නම් ඇත්තටම මනස්කාන්තයි. දැන් අපි කතා කරමු මේ පින්බිමේ තියෙන වැදගත්කම ගැන. මේ දඹුල්ල සෝමාවතී රජමහා විහාරය පොළොන්නරුවේ සෝමාවතිය වගේම කාවන්තිස්ස රජතුමාගේ සහ සෝමාවතී දේවියගේ නාමයත් එක්ක බැඳිලා තිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙහි ඇති සුවිසල් චෛත්‍ය රාජයාණන් වහන්සේ රන්වන් පැහැයෙන් දිදුලනවා. විශේෂයෙන්ම සවස් යාමේ හිරු බැස යන වෙලාවට මේ චෛත්‍ය දිහා බලාගෙන ඉන්න එක පුදුම සහගත අත්දැකීමක්. විහාරයේ තියෙන පිළිමගේ ඇති තාමත් අලංකාරයි. ඒ වගේම මෙතන තියෙන බෝධින් වහන්සේ සෙවණේ ඉඳගෙන කරන බෝධි පූජා පින්කම් වලට විශාල බැටිමතුන් පිරිසක් සහභාගී වෙනවා. දඹුල්ල කියන්නේ අපේ රටේ සංස්කෘතික ත්‍රිකෝණයේ හදවත වගේ තැනක්. ඉතින් ඒ ඉතිහාසයේ තවත් එක වැදගත් පුරුකක් තමයි මේ විහාරය. ඔබ මෙතෙන්ට ආවම ආගමික වතාවත් විතරක් නෙවෙයි අපේ පැරණි වාස්තු විද්‍යාව සහ නූතන ප්‍රතිසංස්කරණ දෙකම එකට මුසු වුණු අපූර්ව නිමවුමක් දකින්න පුළුවන්. ජීවිතේ කාර්යබහුලකම ඇස්සේ හිතට පොඩි නිහඬතාවයක් හොයනවා නම් දඹුල්ලට ආපු වෙලාවක මේ සෝමාවතී පුදබිමට ගොඩ වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒ රන්වන් සෑ රජුන්ගේ සෙවණේ ගත කරන විනාඩි කිහිපය ඔබේ මුළු දවසම සැහැල්ලු කරાવી. ඉතින් අද අපේ මේ ගමන ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔබ මීට කලින් දඹුල්ල සෝමාවතී විහාරයට ඇවිත් තියෙනා නම් ඒ අත්දැකීම පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ලයික් කරලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකකින් තවත් මෙන්න මේ වගේම සුවිශේෂී තැනකින් ජයලංකා ජර්නි තුලින් නැවත හමු වෙනතුරු අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.